පාර දිගේ බලන හැමෝම දන්නවා බානු ගැන. බානු කියන්නේ තමන්ගේ ආදරේ හිතේ තියාගෙන දුක් විඳින කොල්ලෙක්. නමුත් බානුගේ ආදරේ නම් තවත් වැඩි දවසක් යන්න කලින් ස්ථීරයටම ලැබෙයි කියන දේ අපිට විශ්වාසයෙන් හිතන්න පුළුවන්. ඉතින් දැන් නානයක්කාර එක්ක වැඩිපුරම පටලැවුනේ බණ්ඩා. නමුත් ඉතින් බණ්ඩා පටලැවුණු වගේම තමයි බානුත් ওই ප්‍රශ්න වලට පටලැවුණා. ඉතින් දැන් ඩේමියන් එක්ක බානුට තියෙන්නේ අර සින්දුවේ ප්‍රශ්නේ. ඉතින් ඒ ප්‍රශ්නය එක්ක ඩේමියන් පවා ගොඩක් පටලැවුණා බණ්ඩා බානු එක්ක. ඉතින් ඒ වගේම තමයි ඩේමියන්ට වගේම නානයක්කාරටත් බණ්ඩා සහ බානු ගැන තියෙන්නේ ලොකු තරහක්. විශේෂයෙන්ම සරණ එක්ක පවා. ඉතින් වීඩියෝ එකත් එක්ක ඩේමියන්ට උමනා වුණා බානුගෙන් වගේම බණ්ඩගෙන් පලිගන්න. නමුත් ඉතින් තේරුමක් නැහැ. මොකද නානයක්කාරව හොඳටම බය කළා. ඉතින් ඒ නිසා නානයක්කාර නම් කොහෙත්ම යන්න කැමති වෙන්නේ නැති වෙයි. කුරමේ බානුල ඉන්න තැන පවා පාව දුන්න උනත් බන්නට පුළුවන් වුණා නානයක්කාරගේම අතින් උන වැරද්දක් නිසා ආන්‍ය අතරේ සහ මානවී අතරේ තියෙන සම්බන්ධය හෙළි කරන්න. ඉතින් නානයක්කාර දැන් හොඳටම බය වෙලා ඉවරයි. නමුත් මේ තැන දැනගත්ත වෙලේ ඩේමියන් කැමති නැහැ මේ තරම්ම හොඳට හම්බුන සාක්ෂිය ඔස්සේ ගිහින් බානුලාගෙන් පලිගන්න ඒ අවස්ථාව මග අරගන්න. ඉතින් දැන් බානුගේ පොට් එකටම ඇවිත් අනිත් යාළුවන්ට පිස්තෝලේ පෙන්නලා බානුව පැහැරගත්තා. ඉතින් දැන් කොහොමද බණ්ඩා බානුව බේරගන්නේ? හැබැයි ඉතින් බණ්ඩා ඕනම කරදරයකදී පවා තමන්ගේ යාළුවන්ට හානියක් වෙන්න බණ්ඩා නම් ඉඩක් තබන්නේ නෑ කියලා හිතන්න පුළුවන්. ඒ ගැන අපි දැනුවත්. ඉතින් බණ්ඩා නානයක්කාරගේ මාර්ගයම තමයි බානුව බේරගන්නේ. ඒ කියන්නේ දැන් ඔය බානුල පැහැරගන්න වැඩේට නානයක්කාර එන්නේ නැතුව හීන් නූලෙන් වැඩ කරන්න ලෑස්ති වුණාට නම් තේරුමක් නැති වෙයි. මොකද බණ්ඩට පුළුවන් නානයක්කාරගේ දුව මානවීට ආන්‍යාව පැහැරගත්ත කතාව හෙළි කරන්න. නානයක්කාර ළඟ මානවීට ඇමතුමක් ගත්ත නම් නානයක්කාර බය වෙනවා. ඉතින් ආයෙම සැරයක් නානයක්කාර බණ්ඩට කතා කරාවි. පින්සෙන්ඩු නාම බණ්ඩා කියාවි බානුව නිදහස් කරන්න කියලා. එහෙම වුණොත් කිසිම දෙයක් එළි වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ ඩේමියන්ට නාහෙන් අඬලා ඊට පස්සේ බානුව නිදහස් කරයි නානයක්කාර කියලා හිතන්න පුළුවන්.